right. බොහොම ස්තුතියි. එවනම් මීළඟ ගීතය අජිත්ගේ තවත් ජනප්‍රිය ගීතයක් තෝරගත්ත ඔබ සමග ගායනා කරන්න. මෙහි ඉන්න අයට සාමාන්‍යයෙන් ඇති තනිකම පාළුව ගොඩක් දැනෙනවා. ඇතිනේ මේ දැනෙනවා. අත්‍තරම ඉතින් ඒක තමයි මේ ස්වභාවය, ලෝක ස්වභාවය. ඒත් ඒ තනිකම පාළුව දැනෙන වෙලාවට සින්දුවක් අහලා හරි මතක් කරලා හරි කෝල් එකක් දීලා හරි තනිකම නැති කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒ ගැන කියන ගීතයක් අපි අහලා බලමු. අජිත් යාණින් මේ ගීතය ඔබ සමග බොහොම ස්තුතියි. එමනම් ඉරිදාට පල්ලි කතාවක් අහලා බලමු අපි මහේෂ්යනි. මෙන්න මහේෂ්යනි මේ ගීතය ඔබ සම වෙත. ඉරිදාට පල්ලි
බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට සනිදාවක් නෑ අපට මගේ මස්සින ඉන්නක අපි කාටත් ඇතිසෙන සුරාදාව මගේ සතියේ දිනයක් නොවන බවට මම ආදර කරන්න පටන් ගත්ත දින සිට මට වැටහුණා පස්සෙන් කළ මගේ නිවාඩුවට මගේ මස්සින ආව සිර කරනම් අසාධාරණව සෙන සුරාදාව අපගේ වෙන් කළා ශනිදාවන්ත හමු නොවුණ අනිකුත් හැම දිනයක්ම ඉරිදාට පල්ලේදී සඳුදාට පන්තියේදී අඟහරුවාදා ඔබව යලි හමු වෙවි බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට සනිදාවක් නෑ අපට මගේ මස්සින ඉන්නකන් මට නින්දක් නෑ සෙන සුරාදා මගේ කලන්දරේ සෙන සුරාදාව නෑ මස්සින ඉන්නක සනිදාවන්ත හමු නොවුන අනිකුත් හැම දිනයක්ම ඉරිදාට පල්ලේ සඳුදාට පන්තියේ අඟහරුවාදා ඔබව යලි හමු වෙවි බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදා සනිදාවක් නෑ අපට මගේ මස්සින ඉරිදාට පල්ලේදී සඳුදාට පන්තියේදී අඟහරුවාදා ඔබව යලි හමු වෙවි බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදා සනිදාවක් නෑ අපට මගේ මස්සින ඉන්න මගේ මස්සින යන්න මගේ මස්සින ඉන්න